Hi guys, welcome back to my YouTube channel. ඉතින් ඔයාලා හැමෝම හොඳින් කියලා හිතනවා. අද එන්න අපිත් එක්ක රුවන්වැලි සෑය වඳින්න යන්න. ඉතින් නුවරවත් පහු කරගෙන අපි ඕන්න දැන් අනුරාධපුරේ ටවුන් එකට ආවා. අනුරාධපුරේ කිව්වම මෙන්න මේ රවුන්ඩ් බවුඩ් එක නම් දන්නේ නැති කෙනෙක් නෑ ඉතින්. මේක තමයි ඉස්සර අපි පොඩි කාලේ ඉස්කෝලේ යන පාර. 6 වසරේ ඉඳලා උසස් පෙළ ඉවර වෙනකම්ම මේ පාර තමයි අපි හැමදාම ඉස්කෝලේ යන්නේ. ඉතින් මෙතනින් ඔයාලට පෙනෙයි මගේ ඉස්කෝලේ. ඉතින් අනුරාධපුර සෙන්ට්‍රල් එකට තමයි මම ගියේ. ඉතින් අපේ ඉස්කෝලේ අවුරුදු ගානකට පස්සේ ඉතින් තාමත් ඒ වගේමයි බලාගෙන. ඉතින් අපි මේ දැන් යන්නේ රුවන්වැලි සෑයට. වැඩ කරන්න ගත්තාම ඉතින් අර විවේකයක් නැහැ අපිට එම හැමතිස්සෙම හිතින් තැන්වල යන්න. ඉතින් ඒක නිසා ගෙදර ආව වෙලාවක නිවාඩුවක් තිබුණ වෙලාවේ අපි ගිහින් එන්න ගියා. පොසොන් පොහොයත් එක්ක එකතු කරලා පුසන් පොයට කොහොමද අනුරාධපුරයේ සෙනඟ වැඩි වෙන නිසා පොයට ටිකක් කලින් දවසක් බලලා තමයි ගිහින් එන්න ගියේ. ඉතින් මෙතනින් මේ අටමස්ථානි පාරට හැරෙවුවට පස්සේ තියෙන මුළු පරිසරයම හරිම රිලැක්සිං වයිබ් එකක් තියෙන පරිසරයක්. ගොඩාක් අය දන්නවා. ඉතින් මේ ඈතින්ම අපිට රුවන්වැලි සෑය පේනවා. මෙතනින් බලාගෙන හුඟක් දවස් ආසාවෙන් හිටියා යන්න. එහෙනම් ඉතින් අපි ගිහින් එමු රුවන්වැලි සෑය වැඳගෙන. මුළු අවස්වරුවම අපි රුවන්වැලි සෑය ගත කරලා දැන් අපි ආපහු පිටත් වෙන්න තමයි යන්නේ. මම හිතනවා මේ වීඩියෝ එකෙන් ඔයාලටත් මනසට සැහැල්ලු බවක් දැනෙන්නේ නැති කියලා. ඉතින් thank you වීඩියෝ එක දිගටම බලුවාට. ආයෙම වීඩියෝ එකකින් ඉක්මනින් හම්බෙමු. bye.